ආයිබෝවන් මගේ යාළුවෝ හැමදෙනාටම ඉතින් ඔන්න යාළුවනේ ගොඩක් කාලයකට පස්සේ මම ආවේ. ඒ කියන්නේ දවස් 20කට විතර පස්සේ තමයි වීඩියෝ එකක් දාන්නේ. මොකද අවසාන කාලේ නිසා කාර්යබහුල වෙලා හිටියා. ගොඩක් වීඩියෝ එකක්වත් කරගන්න විදිහක් තිබ්බේ නැහැ ඒ තරමට වැඩ. ඉතින් වෙනද වගේම කියන්නේ ඔන්න channel එක බලන අලුත් කෙනෙක් ඉන්නවා නම් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. like එකක් දාන්න, comment එකක් දාලා විස්තර දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් තව කෙනෙකුට බලන්න මේක share කරන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එකට යන්න කලින් කියන්නේ පොතක් පෑනක් ළඟට ගන්න, පොතේ පිටුවල වෙන් කරලා ලියා ගන්න ඔයාලා වැඩ කරන ස්ථානය අනුව. ඒ කියන්නේ ශාලයේ භාවිතා වන වචන, කුස්සියේදී පිරිසුදු කරද්දී, වාහනය එලවනකොට භාවිතා වන වචන කියලා එහෙම ඔයාලා වෙන් කරලා ලියා ගන්න. ඉතින් වැඩි කතා බහක් නොකර අපි යන් අපේ වීඩියෝ එකට. මේක ඉවර වුණාට පස්සේ යන්න. මේක ඉවර වුණාට පස්සේ යන්න. කලාසාදා බාදෙන්රෝ. කලාසාදා බාදෙන්රෝ. මේක ඉවර වුණාට පස්සේ යන්න. කලාසාදා බාදෙන්රෝ. හොඳයි මම මෙහෙම කරන්නම්. හොඳයි මම මෙහෙම කරන්නම්. තයිප් අන සව්වි කිදා. තයිප් අන සව්වි කිදා. කවුද එයා? කවුද එයා? මින් හුවා. මින් හුවා කියලාත් කියනවා යාලා. හුවා කියලාත් කියනවා. මින් හුවා. එහෙම නැත්නම් මින් හුවා කවුද එයා? කවුද ඔහු? එහෙම තමයි අහන්නේ. අපි හෙට එළියට යනවා. අපි හෙට එළියට යනවා. නන්නු රෝ බුක්රා බහාරා. නන්නු රෝ බුක්රා බහාරා. අපි හෙට එළියට යනවා. නන්නු රෝ බුක්රා බහාරා. ඔයා බෝලේ දැක්කද? ඔයා බෝලේ දැක්කද? සූප් එන්තා කූරා. සූප් එන්තා කූරා. ඔයා බෝලේ දැක්කද? සූප් එන්තා කූරා. කූරා කියන්නේ බෝලෙට. ඇයි ෆෝන් එක ගෙනාවේ? ඇයි ෆෝන් එක ගෙනාවේ? ලේස් ජීබි ජව්වාල්. ලේස් ජීබි ජව්වාල්. ඇයි ෆෝන් එක ගෙනාවේ? ලේස් ජීබි ජව්වාල්. ගිහින් වැඩ කරන්න. ගිහින් වැඩ කරන්න. රෝ සව්වි සුකුල්. රෝ සව්වි සුකුල්. ගිහින් වැඩ කරන්න. රෝ සව්වි සුකුල්. ඔයාගේ වැටුප කීයද? ඔයාගේ වැටුප කීයද? කම් රාතිබ් එන්තා. කම් රාතිබ් එන්තා. ඔයාගේ වැටුප කීයද? කම් රාතිබ් එන්තා. ඔයාට යන්න ඕනද? ඔයාට යන්න ඕනද? එප් කරෝ එන්ති. එප් කරෝ එන්ති. ඔයාට යන්න ඕනද? එප් කරෝ එන්ති. එන්ති කියලා දාලා තියෙන යාළුවනේ ගෑනු කෙනෙක්ගෙන් අහන විදියට ඔයා කියන්නේ ගෑනු කෙනෙකුට එන්ති කියලා. ඉතින් යාළුවනේ ඔන්න ඔහමයි අරාබි වචන එකතු කරලා වාක්‍ය හදලා අරාබි කතා කරන්න ඉගෙන ගන්න. ඉතින් ගිහිල්ලා එන්නම් තවත් වීඩියෝ එකක් අරන් එනකල් ඔයාලට සුබ සතියක් කියලා ප්‍රාර්ථනා කරනවා.